කට අරින්නකො. හොඳට අරින්න. දත් සුද්ධ කරන්නද? දත් මදින්න එහෙම වෙලාවක් නැද්ද අනේ? ඈ? හොඳටම මැලියම් බැඳලා තියෙන්නේ. බදාම තට්ටු වගේ. වයස කීයද ඔයාගේ? දෙයියනේ එහෙනම් ගහන්න තියෙන්නේ මඩුවල ගිහින්. ගෑරු ළමයි වුණාමනේ මල් වගේ ඉන්න එපාය. ආච්චි අම්මලා කටවල් වගේනේ අප්පා. දත් බුරුසුවක් ඇහැටවත් දැකලා නැහැ වගේ මේ කට මේ. දිව පැත්තේ එහෙම මැදිලම නැහැ. ඔය මේක මේ එක දවසින් සුද්ධ කරන්නවත් බෑ. ඔයාලට දවස් දෙකක් එන්න වෙනව. එච්චරකට තියෙනවා මේ මැලියම්. සෑහෙන්න තියෙනවා. මම පුළුවන් තරම් සුද්ධ කරලා දෙන්නම් අද. හැබැයි අනේ බ්‍රෂ් කරන්න ඕනේ ඈ. හොඳට බ්‍රෂ් කරන්න ඕනේ නැත්නම් මේවා සුද්ධ කරන එකෙන් තේරුමක් නැහැ. මේවා ගැලවෙන්නෙත් නෑ ඔය. තට්ටු පිටින් තියෙන්නේ ඔය හරි අමාරුයි. කෙල ගහන්නකො. යනව නේද කුඩු වගේ? ඒක තමයි. මේ මැලියම් බැඳුනහම දත් බුරුල් වෙනවා. ඒකනේ බ්‍රෂ් කරන්න කියන්නේ. කාලෙකින් දත් සුද්ධ කරේ නෑ නේද? අනිත් එක මේ මැලියම් බැඳුනහම මේ කට ගඳ ගහනවා. ඔයාගෙත් තියෙනවා මට මෙහෙට එනවා ගඳ. කෙල ගහන්නකො. මම පුළුවන් තරම් සුද්ධ කරා. ලේ යනවා මේ සුද්ධ කරන්නත් බෑ. ඔයාගේ දත් මුල් දිය වෙනවනේ. හොඳටම ලේ යනවා. මේ බ්‍රෂ් කරනකොට යනවද ලේ? ඒක තමයි ලේ යනවනේ. ඒකනේ. මේ ලේ යන එකට බෙහෙතක් දෙන්නම්. බෙහෙත් ටිකක් දෙන්නම්. ඔයා මේ ඒ ටික බීලා තව සතියකින් එන්න. හැබැයි බ්‍රෂ් කරන්න ඕනේ. බ්‍රෂ් කරන්න නැතුව නම් එන්න එපා. මට හොයාගන්න පුළුවන් බ්‍රෂ් කරාද නැද්ද කියලා. තේරුමක් නැහැ නේ මං වැඩේ අතහැරලා දානවා බ්‍රෂ් කරලා නැත්තම්. මේ අනිත් එක තමයි ලේ යනවට මම මවුත් වොෂ් එකක් දෙන්නම් ඔයාට. හොඳද? ඒකෙන් මේ කට හොදන්න. හැබැයි ලේ යනව නම් විතරක් ඈ. බ්‍රෂ් කරනකොට ලේ යනව නම් විතරක් ඒකෙන් කට හොදන්න. නැත්තම් ඕනේ නැහැ. සතියකට දෙපාරක් විතර හැමදාම හොදන්න ඕනේ නැහැ. හොඳද? අනිත් එක බ්‍රෂ් කරනකොට මේ මෙහෙම නිකන් අතුල්ලන්න එපා. තේරුණාද? නිකන් අතුල්ලන්න එපා. මේ හක්කේ ඉඳලම දැන් ඔයාගේ මේ දිව පැත්තේ මැදිලම තිබ්බේ නැහැ. හක්කේ ඉඳලම එක දතින් දත උඩ ඉඳලා පල්ලට පල්ලෙන් ඉඳලා උඩට මදින්න දාන්න. තේරුණාද? අපරාධ වගේ දත් ටික හොඳයි ඒකයි. එකක්වත් නරක් වෙලාවක් නැහැ නේද? ගලවලා නැහැ නේද මීට කණින්? ඒකනේ අපරාධ පොඩි කෙල්ලනේ ඕගොල්ලෝ. හරි.